මම තමයි ඔයාගේ මස්රූම් මල්ලි. මාව හොඳට බලා ගන්න ඕනේ. මටත් කියලා ආත්ම ගෞරවයක් තියෙනවා. මුලින්ම මාව හැමදාම හොදන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි හොදලා හොඳට තෙත මාත්තු කරන්නත් ඕනේ. මේක ඇතුලේ වතුර තියාගන්න එපා. මම තෙත පිටින් ඉන්න කැමති නැහැ. ඊළඟට මේ වටේ තියෙන කැලෑව ටිකක් කපලා සුද්ධ කරන්න. මාව පිළිවෙලකට තියන්න. එතකොටයි මටත් නිදහසේ ඉන්න පුළුවන්. ඔය හිර කලිසම් හිර අණ්ඩවැය රඳින එක අදම නවත්තන්න. මට හුස්ම ගන්න දෙන්න. මේක ඇතුළ හරියට පෝරණුවක් වගේ රස්නෙයි. මට ඒක දරා ගන්න බෑ. මාව කෙලින් තියාගන්න නම් හොඳ කෑම කන්න. බීට්, ඉඟුරු වගේ ලේ ගමනාගමනය හොඳ කරන දේවල් කාලා මට අවශ්‍ය පෝෂණය දෙන්න. අනික ලේ ගමනාගමනය තමයි හැමදේම. එක තැන වාඩි වෙලා ඉන්නේ නැතුව ව්‍යායාම කරන්න, ඇඟ හොලවන්න. මේ ටික හරියට කළොත් අපි දෙන්නාටම සතුටින් ඉන්න පුළුවන්. නැත්නම් ඉතින් මං ගැන බලාපොරොත්තු අතහැර ගන්න තමයි වෙන්නේ. තේරුණාද?